කට්ටිය දැක්කනේ වාහනේ. දැන් මම වෙලා ඉන්නේ කැන්ඩි BYD showroom එකට. BYDs ලගේ මේ දවස්වල ජනප්‍රියම වාහනේ තමයි BYD Shark 6 කියන Jeep එක. ඉතින් මේ Jeep එක ගන්න අයටත් ඒ වගේම මේකට ආස අයටත් හැමෝටම මේ Jeep එක ගැන පොඩි රිවයිස් එකක් කරන්න බැලුවේ. මාත් එක්ක ඉන්න මේ වෙලාවේ කැන්ඩි BYD එකේ අපේ යාළුවෙක් කැන්ඩි BYD යාළුවෝ ප්‍රවර්ධක නිලධාරී ලක්ෂාන් බණ්ඩාර මහත්මයා. ආයිබෝන්. ඉතින් කියන්නකො බලන්න ඔය ඇත්තට මටත් ජිප් BYD වෙහිකල් එකක් දුන්නා. තාමත් මම ඒක හොඳට පදිනවා. ආසාවෙන් පදිනවා. ඇත්තට මේක මාර ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ වාහනයක් පදිනවා කියලා දැනෙන්නෙත් මේ වගේ වාහනයක් පදිද්දි. වාහන කීපයක් පැද්දා මම. ඉතින් මට කියන්නකො දැන් අපේ වාහනයටත් වඩා මේක ඇඩ්වාන්ස් වෙහිකල් එකක්. මේක ජිප් එකක්. මොනවද මේකේ තියෙන විශේෂ දේවල්? මේකසේ ගත්තම ඇත්තටම මේ මෑත ඉතිහාසයේ ආපු ඇත්තටම හොඳ වෙහිකල් එකක්. මේක තමයි BYD Shark 6 කියන මොඩල් එක. ඉතින් ඇත්තට මේක හොඳ ටෙක්නොලොජි එකකින් තමයි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. මේක ඩුවල් මෝඩ් ඉන්ටෙලිජන්ස් කියන DMI සිස්ටම් එක කියන්නේ DMI සිස්ටම් එකටත් එහා ගියපු ඩුවල් මෝඩ් ඕෆ් රෝඩ් DMO කියන මේකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තටම හොඳ මොඩල් එකක්. ඒත් එක්කම හොඳ ලෙග් ස්පේස් හෙඩ් රූම් හොඳටම තියෙනවා. මේක එන්නේ බ්ලේඩ් බැටරි එක ලිතියම් ෆෙරෝෆොස්ෆේට් වලින් තමයි හදන්නේ. ඒක නිසා මේක ගිනි ගන්නේ මුකුත් නැහැ. ඒක නිසා ඇත්තරම 800ක රේන්ජ් එකක් තියෙනවා මේකේ. ඒ කියන්නේ කිලෝමීටර් 800ක් යන්න පුළුවන් නේ. ඔව්. මේකේ කිලෝමීටර් 800 ප්ලග් ඉන් හයිබ්‍රිඩ්. ඔව් ප්ලග් ඉන් හයිබ්‍රිඩ්ස් 800ක රේන්ජ් එකක්. ඒත් එකම charge කරන්න පුළුවන් ඔප්ෂන් එකක් දීලා තිනවා. ප්ලග් ඉන් හයිබ්‍රිඩ් සිස්ටම් එකට charge කරොත් තව කිලෝමීටර් 100ක් වගේ යන්න පුළුවන්. ලංකාවේ ඕන ලෑන්ඩ් එකක් අදින්න පුළුවන්. ඕන ලෑන්ඩ් එක ඔෆ් රෝඩ් යන්න පුළුවන්. ඒත් එක්කම හරි සැප පහසුයි නේද සීට්ස් එහෙම. ඇත්තටම සැප පහසුයි. ඇත්තටම ඩබල් කැබ් එකක් කිව්වම ගොඩක්ම මේකේ කම්ෆර්ට් එක තියෙනවා. ඇත්තටම හාඩි විදියට නෙමෙයි තියෙන්නේ. මේක ඇත්තටම කම්ෆර්ට් එකක් තියෙනවා. ඒත් එක්කම මේ විදියට ඔප්ෂන්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. සීට් හීටින් කූලින් වගේම පැසෙන්ජර් සයිඩ් සීට් හීටින් කූලින්ස් ඇවිල්ලා තියෙනවා. කූලින් ඒ දෙකම ඇවිල්ලා තියෙනවා. වෙන්ටිලේෂන් විදියට කූලින් උත් දීලා තියෙනවා. ඒ වගේ ඉලෙක්ට්‍රික් සීට් එන්නේ. ඒත් එක්කම AC ලයින් එක මේ විදියට ගන්න පුළුවන්. මම හිතන්නේ වෙන ඩබල් කැබ් එකකින් ගන්න බැරි ඔප්ෂන්ස් ටිකක් තමයි මේකේ තියෙන්නේ. ලංකාවේ දැන් ඩබල් කැබ් මාදිලි ගොඩක් තියෙනවනේ එක එක කම්පැනිස් ගෙන්නන. ඒ හැම එකටම වඩා එකටම ඇවිල්ලා තියෙන්නේ BYD Shark 6 එක නේද? Shark 6. ඉතින් ඇත්තටම හොඳ මේ මොන්ටරේ හරහා තව ගන්න පුළුවන් ඔප්ෂන්ස් මොනවාද? මේකෙස අපිට තව ගන්න පුළුවන් පිටිපස්සේ ට්‍රංක් එක අරින්න පුළුවන්. මෙතනින් ට්‍රංක් එක ඕපන් කරගන්න පුළුවන් ෆැසිලිටි එකක් තියෙනවා. රයිට්. ඒත් එක්කම හොඳ කැමරා සිස්ටම් එකක් තියෙනවා. ඔව්. අපිට 360 view එකක් වගේම ස්ටේජස් කීප එකට බලන්න පුළුවන්. ටයර් එකක් හැරෙව්වත් අපිට ඉන් ඩීටේල් බලන්න පුළුවන් ෆැසිලිටි එකක් තියෙනවා. දැන් BYD vehicles වල කොහොමත් කතා කරන්න පුළුවන් පහසුකම් දීලා තියෙනවානේ. ඒ කියන්නේ voice command දීලා තියෙනවානේ. ඒ වගේ ෆැසිලිටිස් තියෙනවා. මේකේ වාහනේ යට වුණත් අපිට බලන්න පුළුවන්. අලුත් ඔප්ෂන් එක. අලුත්ම ඔප්ෂන් එකක්. මේ අර කලින් BYD vehicles වගේ මේ වින් ස්ක්‍රීන් අරින්න වහන්න පුළුවන්ද? ඔව් ඒ වගේම ඇත්තටම මේක මේ සෙටප් එකෙන්ම වුණත් පුළුවන් අපිට මේක ඔල්රෙඩි මේ ෆැසිලිටි එක ගන්න. මෙතන ඒ කියන්නේ Windows open කරන්න පුළුවන්. ඒ ෆැසිලිටි එක ඒත් එක Windows close කරන්න පුළුවන්. mirrors fold කරන්න පුළුවන්. mirrors fold වෙනවනේ. ඒ වගේම සීට් හීටින් ඒ ටික තියෙනවා. ඒ වගේම පිටිපස්සේ ට්‍රංක් එකේ ලයිට් එකක් අපිට දාගන්න පුළුවන් මේ විදිහට. දැන් මේක ගන්න කස්ටමර් කෙනෙක්ට BYD කැන්ඩි එකට ආවම මොකද්ද වෙන්නේ? ඔයාව හම්බෙන්න ඕන. එහෙම නැත්නම් ඔයාලගේ ඒජන්ට් කෙනෙක් හම්බෙන්න ඕන. ඊට පස්සේ කොහොමද වාහනේ ගෙන්න ගන්න පුළුවන්? ඇත්තටම අපිට ඉමීඩියට්ලි සේවාවක් දෙන්න පුළුවන් අපේ මහනුවර ශාඛාවෙන්. මේක ඇත්තටම ජෝන් කිල්ස් තමයි ගෙන්නන්නේ. ජෝන් කිල්ස් CG Auto. මම ලක්ෂාන් ගනුදෙනු කරවන්න පුළුවන් මාව හම්බෙලා මේ අවශ්‍ය විදිහට අපිට අපේ සේවාව ලබා දෙන්න. ආෆ්ටර් සර්විස් කොහොමද වාහනේ? කියන්නේ දැන් අපි වාහනේ මිලදී ගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? මිලදී ගත්තට පස්සේ ඇත්තටම මේ වගේ සර්විස් වාර වුණත් සර්විස් මේන්ටෙනන්ස් වුණත් ඇත්තටම අඩුයි. මොකද මේකේ මේ මාස 3න් වෙන ජිප් එකකට වඩා ඇත්තටම සර්විස් මේන්ටෙනන්ස් අඩුයි නේ. සර්විස් මේන්ටෙනන්ස් අඩුයි. ඒක ගොඩක් කස්ටමර්ට වාසියක්. කස්ටමර්ට ඇත්තටම වාසියක්. මේ ෆ්‍රී සර්විස් තුනක්ද? ෆ්‍රී සර්විස් තුනක් තියෙනවා ලේබර් ෆ්‍රී. මොන හරි ෆිසිකලි මාරු කරොත් විතරයි කස්ටමර්ට පේමන්ට් කරන්න වෙන්නේ. ස්පෙයා පාර්ට්ස් කොහොමද තත්ත්වය? ස්පෙයා පාර්ට්ස් උත් කිසිම ගැටලුවක් නැහැ. අද වෙනකොට අපි වාහන සෑහෙන ප්‍රමාණයක් එළියට දීලා තියෙනවා. බෆර් එකේ නට් එකකින් ස්පෙයා පාර්ට්ස් තියෙනවා. ඉතින් මේ විදිහට මේ පහසුකම් එක්ක මේ වාහනේ ඉතින් මිලදී ගන්න පුළුවන්.
මේක ඇත්තරම සම්පූර්ණ මිල වෙන්නේ ඕල් ටැක්සස් එක්ක 2.53යි ලක්ෂ 10ක ගෙවීමක් කරලා අපිට මේක බුක් කරගන්න පුළුවන්. මේක 2.53ක් වුණාට ඇත්තටම මේ වෙහිකල් එක දැන් අනිත් ලංකාවේ වෙහිකල්ස් බැලුවම විවිධ ආයතන වල වෙහිකල්ස් තියෙනවනේ මේකේ. මේක ඇත්තටම මේ ගානට පාඩු නෑ නේද? ඇත්තටම පාඩු නෑ 2.53 සෑහෙන්න අපෙන් බුක් කරලා තියෙනවා කස්ටමර්ස්ලා. ඉතින් මේ ෆික්ස් ප්‍රයිස් එකෙන් ගන්න පුළුවන්. ඇත්තටම දැන් BYD ෂෝරූම්ස් එක බලමු කැන්ඩි ෂෝරූම් එක ලොකු සේවාවක් දෙනවා නේද? ඇත්තටම හොඳ කස්ටමර්ස් වල ගොඩක් අය හොඳයි කියනෝනේ. ඔව්. ඇත්තටම BYD group වල බැලුවත් ඉතින් කැන්ඩි වල අපි ඇත්තටම හොඳ සර්විස් එකක් දීලා තියෙනවා. ඔව්. ඉතින් මේ විදිහට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න එකලා මේ වාහනේ මිලදී ගන්න ඔබගේ build your dreams BYD කියන්නේ ඉතින් ඔයගේ සිහින වාහනේ මෙහෙම බුක් කරගන්න අපි ඉතින් හොඳ සර්විස් එකක් දෙන්නම්. ඉක්මනින්ම ඔබට වාහනේ ලබා දෙන්න අපි කටයුතු කරනවා. thank you ලක්ෂාන් මටත් ඇත්තටම ලොකු සර්විස් එකක් දුන්නා ඔයා. thank you හසන් සර්. ඇත්තටම මේ අවස්ථාවට සම්බන්ධ වුණාට මේ මොන හරි තිබ්බොත් ඕන වෙලාවක කතා කරන්න. අනිවාර්යයෙන්ම. ස්තුතියි. අනිවාර්යයෙන්ම thank you.